Hi cuties, welcome to my channel. ඉතින් ඔන්න අදත් ක්ලාස් දවසක් බලන්න තමයි ඔයාලා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං උදේ පාන්දරම බස් එකක් එනකන් කඩේ ගාවට වෙලා හිටියා. ඉතින් මෙතනින් එක බස් එකක් අරගෙන ටවුන් එකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ එක බස් එකක් හරි බස් දෙකක් හරි අරගන්න ඕනි මම ක්ලාස් යන ටවුන් එකට යන්න. ඉතින් ඔන්න පළවෙනි බස් එකේ ඇවිල්ලා මම මට ළඟම ටවුන් එකට ආවා. අන්න බලන්න උදේ පාන්දර ටිකේ දුවනවා. ඉතින් ඊට පස්සේ බස් එකට නැග්ගට පස්සේ ෂටල් එකක් ආයෙත් තිබ්බේ ඉස්සරහා ෂීට් එකේ විතරයි. ඉතින් මම ඒක නිසා ඩ්‍රයිවර් මාමගේ පිටිපස්සේ ෂීට් එකෙන් වාඩි වුණා. හුලං වැදි වැදි ෆාන් එකේ යන්න ඕන හින්දා. අද මට උදේ ඉකෝන් ක්ලාස් තියෙනවා, හවස ඇකවුන්ටින් ක්ලාස් තියෙනවා. ඉතින් උදේ පාන්දර මම බත් කාලා ආවේ නැති නිසා මම මේ පීරකටියෙන් බහලා එළවජුන් ගියා. පුදුම පෙරේත කවන්නේ තියෙන්නේ ඉතින්. බඩ සනසගත්තේ නැත්නම් ඉගෙන ගන්නේ ඔළුවට යන්නේ නැහැ. ඒ නැතත් අද ආපු බස් එක ගොඩක් වේගෙන් ආවා. ඉතින් වෙලාවක් තිබ්බ නිසා මම උදේ පාන්දර කාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්ලාස් එකට යනවා. ඉතින් ක්ලාස් එකේ එන්ට්‍රන්ස් එකේ ඔන්න ඔය වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. මම ලස්සනයිනේ. ඉතින් ඊට පස්සේ මම ඇවිල්ලා ෆෑන් එකක් තියෙන තැනක් බලලා වාඩි වුණා. AC තියෙනවා. හැබැයි ඉතින් AC වලට වැඩිය ෆෑන් එකක් තියෙන තැනක් යටින් වඩනම ෆෑන් එකේ හුලඟ තමයි අපිට විඳින්න පුළුවන් ඉන්නේ. බලන්නකෝ අපේ ක්ලාස් එක ගාවින් ටැංක් එකේ ඉන්න යාළුවා. ලස්සනයිනේ. ඉතින් දැන් උදේ ක්ලාස් එක ඉවරයි. හවස කවුන්ටින් ක්ලාස් එකේ ටියුට් එකක් print කරගන්න මම කඩේකට ආවා. ඉතින් ඒ ටියුට් එකත් print කරගෙන අපි ආයෙ පන්තියට ගියා. පන්තියට ගියාට පස්සේ තමයි දැක්කේ දෙයනේ කලින් සතියේ ටියුට් එකමයි ආයෙම print කරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ රැක් පැනපු ගොම් පැටව දෙනා වගේ අපි දෙන්න ආයෙ පාරක් කඩේට ගිහිල්ලා හරි ටියුට් එක print කරගෙන ආවා. ඉතින් මේ දවස්වල පාඩම් කරන්න තියෙන දේවලුයි හැමදාම ක්ලාස් තියෙනවා, ගෙදර යන්නේ රෑ වෙලා. එතකොට පාඩම් කරන්න වෙලාවක් නැහැ. පුදුම ස්ට්‍රෙස් එකක් නේ තියෙන්නේ. ඉතින් තව එක්සෑම් එකට මාසෙයි වගේනේ. ඉතින් ඒක නිසා හෙන පිස්සුවක් කෙලින්න පුදුම ට්‍රැක් පැනිල්ලක් පැනලා තියෙන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ ක්ලාස් ඉවර වෙලා අපි ආයෙ පාරක් ගෙදර එන බස් එකට ආවා. මේ දවස්වල නම් ටිකක් කලින් ක්ලාස් අයිනවා. ඒක නිසා ඉතින් බස් වල එන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඉතින් ෂීට් එකක්ම අල්ලගෙන වාඩි වෙලා එන්න පුළුවන්. හැබැයි දැන් අවුරුද්දක දෙකක විතර ඉඳන් අපි ක්ලාස් යනවනේ. ඒ මතක ඇති කාලෙක මම ෂීට් එකක වාඩි වෙලා ආවේ නැතිම තරම් තෑලිලා පොඩි වෙලා ආවේ. ඉතින් ඔන්න මම ඊට පස්සේ ගෙදර ආවා. මාව ගන්න තාත්තා අපේ ටවුන් එකට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ එන ගමන් තාත්තටත් පොඩ්ඩක් විද්දා. අපිට දැන් ක්ලාස් එක තියරි ඉවරයි. රිවිෂන් ක්ලාස් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් ගෙදර තමයි ඉන්නේ. ක්ලාස් යන්න තියෙන දවස් දෙකක් වගේ. ඉතින් ඒක නිසා ගෙදර ඉන්න දවස් ටිකට හරියන්න මම කඩුචෝරු අරන් ආවා. මේව මම තනියෙන් කන්නේ නැහැ. හරියට ගෙදර හැමෝටම දීලා කන්නේ. ඉතින් රබුටම් මේ කාලේ ගොඩාක් තියෙනවනේ. මැංගෝස් දූරියන් කාලා ළමයි ටික කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔය දේවල් ටික ගෙනල්ලා හොරගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අක්කා දුවගෙන ඇවිල්ලා මං ගෙනාපු දේවල් බලනවා. ඉතින් ඔය තියෙන්නේ ෂීට් මාස්ක්. ෂීට් මාස්ක් දාද්දි අනේ මොන ප්‍රතිඵලයක් නැහැ ඉතින්. දෑවට පස්සේ නිකන් අමුතු ලල් එකක් දැනෙන හින්දා දානවා. ඔයාලා මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මොනවා හරි රිසල්ට් එකක් තියනවාද කියලා. ඉතින් මම ලස්සන කොණ්ඩ කට්ටකුත් ගත්තා. ඒක නිකන් බෝ එකක් වගේ ලස්සනයිනේ. මං හිතන්නේ මම කනව බොනවටත් වැඩිය ඔය වගේ විකාර වැඩවලට වියදම් කරනවා. අර කරාබු දෙකක් ගෙනාවා. ඒ කරාබු දෙක දාගෙන යන්න හකුත් නෑ. කමක් නෑ. ඉතින් කවදා හරි දාගෙන යන්න හක් සෙට්ටුම් දවසට දාගෙන යන්න මං තියාගෙන ඉන්නවා. ලස්සනයි හැබැයි. මම කියා ගන්නවා. ඔය තියෙන්නේ චූටි මල් දෙකක්, කරාබු දෙකක්. ඔන්න ඔය විදියට ඉතින් මං අද ලව එක පැත්තෙත් ගියා. මේ දවස්වල ක්ලාස් කලින් අයින නිසා අපි එක දිගට එන බස් එකක් එනකම් පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් 4ට වගේනේ බස් එකක් එක දිගට සෙට් වෙන්නේ. ඉතින් ඒ වෙනකන් අපි පොඩි රෝන්දයක් යනවා. යාළුවොත් ඉතින් තව පොඩි කාලේ අයින සෙට් වෙන්නේ. ගෙදර ආවට පස්සේ අර ක්ලාස් වල ඉඳලා ආවම මාරි ස්ට්‍රෙස් එකක් තියෙන්නේ. අර පොඩි රෝන්දයක්ම දාලා ආවට පස්සේ පොඩ්ඩක් හරි ඉතින් පාඩම් කරන්නෙම හිතෙනවා. අපේ අම්මෝ ඒ කොණ්ඩ කටු දැකලා ඇහුවා මොන්ඩිසෝරි යන ළමයිද තාම කියලා. එහෙම තමයි ඉතින්නේ අපි එලවල් කරාට තාම මනසින් දියුණු වෙලා නැහැ. මම නම් හිතන්නේ මම එලවල් කරාට මගේ ඇඟ ඇතුලේ ඉන්නේ තාම පොඩිම පොඩි ළමෙක්.
ඉතින් තාත්තා මාව ගෙදරින් දාලා අම්මත් එක්ක බේත් ගේන්න ගියා. ඊට පස්සේ ඉතින් අක්කයි මායි තමයි අද රැට මොනවා හරි හොයාගන්න ඕනි. ඊට පස්සේ එහා ගෙදර ඉන්න කුකුළු ටිකට කෑම ටිකක් දැම්මා. වීඩියෝ එකට ගැනීම සඳහා පමණයි. කුකුල්ලුන්ට කතා කරන්න පුළුවන් වුණා නම් අර මීම් එකක් තියෙන්නේ හරි හරි උඹලා වීඩියෝ කරගනින් කමක් නැහැ කියලා. එහෙම කියයිනේ. මේ දවස්වල මාර අවුවක් තියෙන්නේ නේ. ඒක නිසා දැන් වෙලාව හවස 6ටම ළඟයි. ඒ වුණාට තාම හවස 4-5 වගේ ටයිම් එකක වීව් එකක් තමයි පරිසරයේ තියෙන්නේ. එපා වෙනවා නේ දවල්ටම ඉන්න ගියාම මාර නිදිමතක් හැදෙන්නේ මේ දවස්වල. ඔයාලා මට කමෙන්ට් කරගෙන යන්න පාඩම් කරන කට්ටිය නිදිමත නැති වෙන ඔයාලා මොනවද කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ හවස මම මල් නෙළුවා පහන තියන්න. ඉතින් බලන්නකො මල් ගහේ කූඹියෙක්ද කොහෙද ඉන්නවා. කූඹියෙක් නෙමෙයි මොනවා හරි චූටි සතෙක් ඉන්නවා. පන්ති ගිහින් ආවට පස්සේ ස්ට්‍රෙස් රිලීස් වෙන්න මම මුලින්ම කරන්නේ ඉතින් හොඳට වොෂ් එකක් දාගෙන පහන තියන එක. ඉතින් පහන තියලා පෙන්වෙන නොපෙනෙන හැම දෙයියන්ගෙම ඉල්ලන්නේ අනේ දෙයියනේ මගේ විභාගේ පාස් කරලා දෙන්න කියලා. මම හිතනවා ඔයාලත් වෙනදට පහන තියන්න අමතකුණත් මේ ටිකේ මතක ඇතුව පහන තියනවා ඇති කියලා. අනේ මන්ද මටත් ගොඩාක් වෙලාවට එක්සෑම් එකක් ලඟ වුණාම මොනවාද ප්‍රශ්නකින් එමිති හොඳට මතක් වෙනවා පහන තියන්නෙම. ඉතින් කොහොම හරි මේ දේවල් කරලා පස්සේ අක්කයි මායි උයන්න පටන් ගත්තා. අපි දෙන්න ඉතින් එහෙම ලොකුවට උයන්නේ නැහැ. උයන්නේ නැහැ කියන්නේ මේ දන්නේ නැතුව එම නෙමෙයි අපි හොඳට උයන්න දන්නවා. හරි හරි. උයන්න දන්නව නෙමෙයි අපි හරි කම්මැලි උයන්න. ඉතින් අඩු වලම් ප්‍රමාණයක් යොදාගෙන හදා ගන්න පුළුවන් ඉක්මන් කෑම එකක් හදාගත්තා. තියෙන හැමදේම දාලා නිකන් අර කවලම් බැල්ලුම් හදනවා වගේ බත් එකක් හදාගත්තා. ඒ හදලා කාලා ඊට පස්සේ ඉතින් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් තව දවස් 30යි වගේම තියෙන. ඉතින් මං හැමදාම වගේ සතියක් දෙකක් ගියන් අලුතින් ප්ලෑන් හදනවා. ඒ වගේ ඉතින් අදත් කොහොම හරි ප්ලෑන් එකක් හදුවා. ප්ලෑන් එකක් කිව්වට එහෙම ලොකු ප්ලෑන් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් දවස් 30ට මොන වගේ දේවල්ද කවර් කරගන්න පුළුවන්. ඒ වගේ පොඩ්ඩක් ප්ලෑන් කරගත්තා. ඉතින් ඔයාලා ඒක තමයි මේ දකින්නේ. ඉතින් ඉස්සරහට මේ ප්ලෑන්ස් වලට මම වැඩ කරන විදිය අරගෙන එන්නම්. මං හිතාගෙන ඉන්නවා ස්ටඩි චැලෙන්ජ් කරන්න. ඉතින් ඒ වගේ වීඩියෝස් කරන්න තියෙන ආසාවට හරි මම ඊළඟට පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දවස්වල මාසයක් වගේ කාලයක් කියන්නේ ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ. අපේ සර්ලෙම කියන විදියට නම් මේ කාලේ පුදුවන් උපරිමයෙන් මැරීගෙන වැඩ කරොතිත් අපිට ඒ 3කට යන්න තවමත් ටයිම් එක තියෙනවා. ඉතින් මේක මේ මාසෙ මහන්සි වෙලා ඉවරයක් කරන්න ඕනි. ඒකත් හරියට ඉවර කරන්න ඕනි. මගේ හිතේ තියෙන ලොකුම ප්ලෑන් එක. ඉතින් ඒ ප්ලෑන් වලට ඔයාලත් එක්ක ඉස්සරහට මම වැඩ කරන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඒ වීඩියෝස් බලන්න ආස ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් ආයෙ දවසක වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි. වීඩියෝ එක ඉවර කළා මම ගියාට ඔයාලට මම හද ප්ලෑන් එක බලන්න තියෙනවා. ඒක අමතක නොකර බලන්න. ඉතින් ඔයාලටත් ඒකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බයි බයි.